මම අද ඔයාලට මගේ channel එකෙන් පළවෙනි වතාවට කියලා දෙන්න හදන්නේ බීප් පිස්ටුවක් සාදා ගන්න ආකාරය. මුලින්ම බීප් ග්‍රෑම් 500ක් අරගෙන සුදු ලුණු, කුරුඳු, කරපිංචා, රම්පේ, ලුණු, ගම්බිරිස්, තුන පහ ඇතිපදමට එකතු කරගන්න. එයට කොටු කපාගත් අල සහ කැරට් දමා අබ ක්‍රීම් සමග මිශ්‍ර කරගන්න. වොක් පෑන් එක ලිප තබා තෙල් සල්පයක් දමා එය රත් වූ පසු එයට එකතු කරන්න. විනාඩියක් පමණ හොඳින් කවලම් කරගන්න. පසුව එයට ජලය සහ විනාගිරි එක් කරගන්න. යාළුවනේ ඔයාලා මාව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරගෙන බෙල් අකුණත් ක්ලික් කරන් යන්න. වතුර දමාගත් පසු හොඳින් මද රස්නයෙන් විනාඩි 15ක් පමණ මද ගින්දරේ තබන්න. ඔයාලට උත්සව අවස්ථාවකට වගේම අපි සාමාන්‍යයෙන් මේ පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම පාටි එකට ඕනම දෙයකට සාමාන්‍යයෙන් මේ වගේ වයිට් එකක් වගේ තියෙනවා නම් ඇත්තටම හොඳයි. ඒ වගේම පොඩි රෙස්ටුරන්ට් එකක් කරගෙන යන ඔයාලට උනත් මේ වගේ දෙයක් දැනගෙන ඉන්න එක හොඳයි. ඔයාලා මේ ආකාරයට බීලුණු, තක්කාලි, මම නම් ඉතින් අමු මිරිස් දාන්නේ නැහැ. මම නයි මිරිස් කරල් 3ක් විතර ගත්තා. ඒකින්ද නයි මිරිස් තමයි මම දාන්න ඉන්නේ. නැත්තම් අමු මිරිස් යොදාගත්තා කමන්නේ. මාළු මිරිස් කරල්ක් පමණයි සිහින්ම කපා ගන්න. ස්පයිසි ගතිය පොඩ්ඩක් වැඩියෙන් හදන නිසා තමයි මේ නයි මිරිස් යොදාගත්තේ. ඔයාලට පොඩි අය වගේ ඉන්නවා නම් ඒ පුළුවන් ඒ කියන්නේ නෝමල් විදියට සාදා ගන්න. මේ channel එක බලන ඔයාලට අනිවාර්යයෙන්ම මම තනියම වුණත් කිචන් එකක් හැන්ඩල් කරගන්න පුළුවන් විදිහට පහසුවෙන් සාදා ගන්න පුළුවන් කෑමවල රෙසිපි ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒක නිසා ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. අපේ කෑම එක රෙඩි වෙන්න ළඟයි. පාගත්තු vegetable ටික කරගන්න. හොඳින් කවලම් කරගෙන දිය කරගත් cornflour යක් එකතු කරන්න. දැන් අපේ කෑම එක හදාගෙන ඉවරයි. අපිට තියෙන්නේ දැන් මේක ගානිෂ් කරලා ප්ලේට් එකකට දාගන්න. මම නම් ගානිෂ් කරන්නේ නැහැ. ඔයාලට ඕන නම් සාමාන්‍ය ගානිෂයක් මේකට දාගන්න පුළුවන්.